සුබ දවසක් හැමෝටම. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කොම්පාස් ටැග් අපේ YouTube නාලිකාවත් එක්ක. මම කෘෂිකර්ම විද්‍යාලයක දැනට ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඉතින් මම මේ channel එකෙන් අරන් ඉන්නේ කෘෂිකර්ම විද්‍යාල පිළිබඳව ළමයින්ට දැනුම සහ ගොවි මහත්මීන්ට වැදගත් වෙන වීඩියෝ. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ කෘෂි ව්‍යවසායක මහත්මීන්ට ඒගොල්ලොන්ගේ කෘෂි ව්‍යාපාරය තවත් එක් පියවරකට අරන් යන්න පුළුවන් අවස්ථාවක් ගැන. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඕගොල්ලන්ට වටිනා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. සමහර විට මේ ගැන දන්න පුද්ගලයෝ දැනටමත් දැනුවත් පුද්ගලයොත් ඇති. දන්න නැති අයට විස්තර දැනගන්න තමයි අද මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් ඔබතුමා හෝ ඔබතුමිය ඔයාගේ කෘෂි ව්‍යාපාරයේ තවත් එක් පියවරකට අරන් යන්න කැමති නම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන අවස්ථාවක්. මේ අවස්ථාව කෘෂි ව්‍යවසායක ඔබටත් ලබා ගන්න පුළුවන්. හරි. වීඩියෝ එකේ ඉතිරි ටික අපි ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා බලමු. ඕගොල්ලෝ මෙතනින් Google එකට ගිහිල්ලා සර්ච් කරන්න Department of Agriculture Sri Lanka කියන එක. එතකොට ඕගොල්ලෝ මේ වගේ තැනකට එනවා. මෙතනින් ඕගොල්ලෝ භාෂාව තෝරගන්න. හැමෝටම තේරෙන්න ඕන නිසා මම මෙතන සිංහල භාෂාව තෝරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඕගොල්ලෝ තෝරගන්න ඕනේ මේ අයදුම්පත් කියන තැන ඕගොල්ලෝ ටච් කරන්න. ඊට පස්සේ එනවා මේ වගේ තැනකට ඕගොල්ලෝ මෙතනින් පොඩ්ඩක් පහළට යන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 2026-2027 වර්ෂයන් සඳහා ගන්නෝරුව පේරාදෙණිය හා පැල්ලහෙර ඇග්‍රිෆිෂ් අලෙවිසැල් සඳහා සුදුසු ව්‍යවසායකයින් තෝරා ගැනීම. එතනදී ඔයගොල්ලන්ට අවස්ථා දෙකක් යටතේ ආයුධම්පත් යොමු කරන්න පුළුවන්. එකක් තමයි ඇග්‍රිෆිෂ් එළවලු පළතුරු අලෙවිසැල් සඳහා ආයුධම්පත් කැඳවීමට අදාළ නිවේදනය. දෙවෙනි එක තමයි ඇග්‍රිෆිෂ් අගය එකතු කර නිෂ්පාදන අලෙවිසැල් සඳහා ආයුධම්පත් කැඳවීමට අදාළ නිවේදනය. එතකොට මේ අවස්ථා දෙකටම ඕගොල්ලන්ට ආයුධම්පත් යොමු කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු පළවෙනි එකට අදාළ විස්තර මොනවද කියලා. මේ වගේ ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙතන විස්තරයක් දාලා තියෙනවා. ඒ අපිට ලැබෙන පළවෙනි අවස්ථාවට අදාළව. එතකොට මේකේ කියලා තියෙනවා 2026-2027 වර්ෂයන් සඳහා ගන්නෝරුව සහ පේරාදෙණිය ඇග්‍රිෆිෂ් එළවලු පළතුරු අලෙවිසැල් සඳහා ආයුධම්පත් කැඳවීම කියලා උඩින්ම දාලා තියෙනවා. එතකොට මේකේ විස්තරයක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන මහ ජනතාව අතර ප්‍රචලිත කිරීම සහ ඒ හා සම්බන්ධ ගොවි මහතුන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාවක් ලබා දීම සඳහා සුපර් පරිශ්‍රයන් තුළ ඇග්‍රිෆිෂ් එළවලු පළතුරු අලෙවිසැල් පවත්වාගෙන යන අතර මෙම අලෙවිසැල් වර්තමානයේ ඉතා සාර්ථක ක්‍රියාත්මක වෙමින් පවතී. ගන්නෝරුව හා පේරාදෙණිය පරිශ්‍රයන් තුළ ස්ථාපිත ඇග්‍රිෆිෂ් අලෙවිසැල් සඳහා 2026-2027 යන වර්ෂයන් සඳහා අලෙවිකරණ කටයුතු පවත්වාගෙන යාමට සුදුසු ව්‍යවසායකයෙකු තෝරා ගැනීමට one stop සුපර් පරිපාලන කමිටුව තීරණය කර ඇත. ඊට පස්සේ මේකේ කළු පාටින් විශේෂ කරලා සඳහන් කරලා තියෙනවා ඔබත් මධ්‍යම පළාතේ GAP සහතිකලාභී ගොවි මහතෙකු හෝ එළවලු පළතුරු අලෙවිය සඳහා ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හෝ වෙනත් පිළිගත හැකි සහතිකයක් හිමි කෘෂි ව්‍යවසායකයෙකු නම් ඔබටත් ඒ සඳහා අයදුම් කළ හැකිය. ඉතින් ඕගොල්ලොන්ටත් මේ කියන GAP සහතිකයක් හරි එහෙම නැත්නම් ලියාපදිංචි කරපු ව්‍යාපාරයක් කෘෂි ව්‍යාපාරයක් ඕගොල්ලොන්ට තියෙනවා නම් මේකට අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඉතින් ඉතිරි ටිකත් බලමු අපි. ඒ සඳහා ඔබගේ අයදුම්පත 2026-6 දිනට හෝ එදිනට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි කියලා තියෙනවා. හරි. එතකොට මේ වීඩියෝ එක මම දාන්නේ අද. ඔයගොල්ලෝ මේක දකින්නකොට ඔයගොල්ලන්ට තව සතියක් තියෙනවා මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. ඉතින් ඔයගොල්ලෝ මේ අවස්ථාව ලබා ගන්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් උත්සාහයක් කරලා බලන්න. එතකොට තැපැල් ලිපිනය තමයි අතිරේක අධ්‍යක්ෂක කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය ගන්නෝරුව පේරාදෙණිය. ඉතින් වැඩිදුර තොරතුරු සඳහා ඒගොල්ලෝ දුරකථන අංකයක් දාලා තියෙනවා.
081 23 88 754 081 23 88 754. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න. අපි බලමු කෘෂි ව්‍යවසායකයින්ට ලැබෙන අනිත් අවස්ථාව මොකක්ද කියලා. හරි, ඊළඟ එක තමයි ඇග්රිෆ්‍රෙෂ් අගය එකතු කළ නිෂ්පාදන අලෙවිසල් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ නිවේදනය. ඒකට ගියාම අපිට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා 2026 2027 වර්ෂයන් සඳහා ඇග්රිෆ්‍රෙෂ් අගය එකතු කළ නිෂ්පාදන අලෙවිසල් සඳහා අයදුම්පත් කැඳවීම කියලා. ඉතින් පහලට අපි කියවගෙන යමු මේකත්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදනයන්හි නිරත ව්‍යවසායකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම හා ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයන්ට සැපයීම අරමුණු කරගනිමින් one stop පරිශ්‍රයන් තුළ ඇග්රිෆ්‍රෙෂ් අගය එකතු කළ නිෂ්පාදන අලෙවිසල් පවත්වාගෙන යන අතර මෙම අලෙවිසල් වර්තමානයේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. ගන්නවරුව, පේරාදෙණිය හා පැල්වෙහෙර one stop පරිශ්‍රයන් තුළ ස්ථාපිත අගය එකතු කළ නිෂ්පාදන අලෙවිසල් සඳහා 2026 2027 යන වර්ෂයන් සඳහා අලෙවිකරණ කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු ව්‍යවසායකයින් තෝරා ගැනීමට one stop සුපර් පරිපාලන කමිටුව තීරණය කර ඇත. ඔබත් මධ්‍යම පළාත තුළ ව්‍යාපාර ලියාපදිංචියේ හිමි කෘෂි ව්‍යවසායකයෙකු හෝ අලෙවිකරණ හැකියාව ඇති ව්‍යවසායකයෙකු නම් ඔබටත් ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම් ඊට පස්සේ මෙතන සඳහන් කරලා තියෙනවා එක් අයදුම් කරුවෙකුට එක් අලෙවිසලකට හෝ සියලුම අලෙවිසල් සඳහා අයදුම් කළ හැකි අතර අලෙවිසල් 3ටම අයදුම් කරන්නේ නම් එක් අලෙවිසලකට එක් අයදුම් පත වශයෙන් වෙන්ව අයදුම්පත් යොමු කළ යුතුය. ඒක මම ආයෙත් පාරක් කියවනවා. එතකොට මෙතන කියලා තියෙන්නේ එක ගොවි මහතෙකුට එක කෘෂි ව්‍යවසායක මහත්මයෙකුට අලෙවිසල් 3ටම අයදුම්පත් යොමු කරන්න පුළුවන්. එහෙම අයදුම්පත් යොමු කරනවා නම් අලෙවිසල් 3ට වෙන වෙනම අයදුම්පත් 3ක් යොමු කරන්න කියලා තමයි ඒකේ තියෙන්නේ. මම ආයෙ පාරක් කියවන්න. එක් අයදුම් කරුවෙකුට එක් අලෙවිසලකට හෝ සියලුම අලෙවිසල් සඳහා අයදුම් කළ හැකි අතර අලෙවිසල් 3ටම අයදුම් කරන්නේ නම් එක් අලෙවිසලකට එක් අයදුම් පතක් වශයෙන් වෙන්ව අයදුම්පත් යොමු කළ යුතුය. ඒ සඳහා ඔබගේ අයදුම්පත 2026 6 දිනට හෝ එදිනට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. ඉතින් ඕගොල්ලන්ට තව සතියක් තියෙනවා මේකට අයදුම්පත් යොමු කරන්න. ලිපිනේ තමයි අතිරේක අධ්‍යක්ෂ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ ගන්නෝරුව පේරාදෙණිය. මේ අවස්ථාවන් දෙකට අදාළ අයදුම්පත් දෙක ඊට පහළින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම අයදුම්පත් දෙකත් ඕගොල්ලන්ට පෙන්නන්න. පළවෙනි එක තමයි ඇග්රිෆ්‍රෙෂ් අලෙවිසල් සඳහා සුදුසු ව්‍යවසායකයෙකු තෝරා ගැනීම සඳහා වන අයදුම්පත්‍රය කියලා තියෙනවා. ඒකට ගිහින් බලමු අපි. එතනට ගියාම මේ වගේ අයදුම්පතක් ඕගොල්ලන්ට එනවා. මේක සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. ඊගාට බලමු අපි ඊළඟ අයදුම්පත. EAP නිෂ්පාදන අලෙවිසල් සඳහා සුදුසු ව්‍යවසායකයෙකු තෝරා ගැනීම සඳහා වන අයදුම් පත්‍රය. ඒකත් අපි බලමු. එතකොට එතනදී අපිට මේ වගේ අයදුම් පතක් බලා ගන්න පුළුවන්. මේ අයදුම් පත සම්පූර්ණ කරලා ඒ අදාළ ලිපිනයට තැපල් කරලා 2026 6 දිනට පෙර ඕගොල්ලන්ට මේ අයදුම් පත සම්පූර්ණ කරලා යවන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් කැමති නම් මේ වගේ ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්න ඕගොල්ලන්ට පුළුවන් අයදුම් පතක් යොමු කරලා බලන්න. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.